සුබ දවසක් යාළුවනේ ඔයාලා හැමෝටම. ඉතින් අදත් අලුත් වීඩියෝ එකකින් මම ඔයාලව හම්බෙන්න ඇවිත් තියෙන්නේ. මම අද ඔයාලට අරන් ඇවිත් තියෙන්නේ කොහොමද මේ දවස්වල ට්‍රෙන්ඩින් යන Ghibli effect එක නිර්මාණය කරගන්නේ කියලා. ඉතින් ChatGPT තමයි අපි මේකට උදව් කරගන්නේ මේ වැඩේ කරගන්න. ඉතින් 100%ක් නොමිලේ මේක කරගන්න පුළුවන්. ඔයාලට මීට අමතරව ඒ කියන්නේ Ghibli effect එකට අමතරව මම ඔයාලට තව prompt 30ක් ලබා දෙනවා. ඔයාලට පුළුවන් ඒ prompt 30 use කරලා Ghibli effect එක වගේම තව හොඳ ඩිසයින් තියෙන තමන්ගේ ෆොටෝ එක ඒ ආකාරයට වෙනස් කරගන්න. ඉතින් වීඩියෝ එකට යන්න කලින් මතක් කරනවා ඔයාලා මගේ channel එකට තාම අලුත් කෙනෙක් නම් පාතේ තියෙන රතු පාට subscribe button එක click කරලා තියාගන්න. එතන එහා පැත්තේ තියෙන bell icon එකත් click කරලා all දාලා තියාගන්න. එතකොට මම දාන වීඩියෝ ඔයාලා ගාවටම ගන්න පුළුවන්. එහෙනම් අපි යමු වීඩියෝ එකට. හරි යාළුවනේ ඔයා මුලින්ම Play Store එකට ගිහිල්ලා මේ ChatGPT කියන app එක ගන්න ඕනේ. ඉතින් Play Store එකට ගිහිල්ලා ඔයා මේ විදිහට search කරන්න ඕනේ ChatGPT කියලා. search කරලා එන මෙන්න මේ ChatGPT කියන app එක download කරගන්න ඕනේ. ඉතින් මම මේක install කරලා තියෙනවා. මම එහෙමම open කරගන්නවා. ඕපන් කරාට පස්සේ මේ විදිහට පෙන්නන්නේ ඔයා මෙතන පාදේ තියෙන continue button එක ඔබන්න. ඊට පස්සේ මේ දකුණු පැත්තේ උඩින්ම තියෙන sign up button එක click කරන්න. අපි app එකට sign up වෙන්න ඕනේ. ඊට පස්සේ මෙතන තියෙන continue with Google කියන button එක click කරලා ඔයාගේ phone එකේ තියෙන email address එක තෝරගන්න. හරි ඊට පස්සේ ඔයාලට මෙතන මේ පාතින් තියෙන ප්ලස් අයිකන් එක ඒක උඩ ක්ලික් කරලා මෙතන ෆොටෝ කියන තැන ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයාගේ ෆෝන් එකේ ගැලරියට තමයි යන්නේ. එතනින් ඔයාට අවශ්‍ය කරන ෆොටෝ එක තෝරගන්න. හරි මෙහෙම ෆොටෝ එක තෝරගෙන ඔයාට මෙන්න මෙතන මේ පාත තියෙන ask anything කියන තැන මම මේ දාන ටෙක්ස්ට් එක දාගන්න තියෙන්නේ turn my photo in a Ghibli style. ඉතින් මේක දාගෙන මෙතන මේ තියෙන ඊතලයේ ක්ලික් කරපුවාම ඔයාලට පේනවා ඇති ChatGPT එක විසින් අපේ ෆොටෝ එක අරගෙන අපි දුන්න prompt එකට අදාළව එයා image එක generate කරනවා. හරි යාළුවනේ ඉතින් ඔයාලට පේනවා ඇති ChatGPT එක විසින් අපේ image එක මෙන්න මේ විදිහට ලස්සනට Ghibli style එකට generate කරලා දීලා තියෙනවා. හරි යාළුවනේ ඔයාට මේ ෆොටෝ එක ඩවුන්ලෝඩ් කරගන්න ඕන නම් මේ ෆොටෝ එක උඩ ක්ලික් කරගෙන ඉන්න. ඊට පස්සේ මෙතන මේ save කියන තැන ක්ලික් කරපුවාම ඔයාගේ ෆොටෝ එක ඔයාගේ ෆෝන් එකටම ඩවුන්ලෝඩ් වෙනවා. අපි අලුත් ස්ටයිල් එක try කරලා බලමු ආයේ. ඉතින් ඔයාලට කරන්න තියෙන්නේ කලින් දුන්න ටෙක්ස්ට් එක එඩිට් කරගන්න විතරයි. ඔයාලට තියෙන්නේ ටෙක්ස්ට් එක උඩ ක්ලික් කරලා ඉන්නකොට ඔයාට පාතින් මැසේජ් එකක් එනවා edit message කියලා. ඒක උඩ ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයාට අපි දුන්න prompt එක මෙතන මේ තියෙන Ghibli කියන තැන ටච් කරලා ඒක ඩිලීට් කරගන්න. ඊට පස්සේ අලුත් prompt එක එතෙන්ට දාගෙන මේ ඊතලයේ උඩ ක්ලික් කරපුවාම අපි දුන්න අලුත් prompt එකට ඔයාගේ ෆොටෝ එක ජෙනරේට් කරලා දෙනවා ChatGPT එක විසින්. හරි අපිට මේ තියෙන්නේ අලුත් prompt එකට දුන්න image එක. ඉතින් ඒකත් super quality එකට තියෙනවා. ඉතින් ඔයාලා මේක download කරන්න ඕන නම් අර විදිහටම ෆොටෝ එක උඩ ක්ලික් කරලා ඉන්නකොට save කියන තැන ක්ලික් කරපුවාම ඔයාගේ phone එකටම image එක download වෙනවා. ඉතින් මේ තියෙන්නේ මම මේ විදිහට හදාගත්ත photos කීපයක් එක එක prompt යොදාගෙන. ඉතින් ඔයාලටත් මේ විදිහට photos හදන්න මම prompt 30ක් upload කරලා තියන්නම් මගේ description එකේ comment section එකේ pin කරලා තියන්නම්. ඔයාලට පුළුවන් copy කරලා එතනින් prompt එක ගන්න. ඉතින් අද වීඩියෝ එක ගැන ඔයාලා හිතන දේවල් comment කරන්න. like එකක් දාන්න වීඩියෝ එකට. ඒ වගේම channel එකට ඔයාලා තාම අලුත් නම් පාදේ තියෙන රතු පාට subscribe button එක click කරලා තියාගන්න. එතන එහා පැත්තේ තියෙන bell icon එක click කරන්න අමතක කරන්න එපා. එහෙනම් අලුත් වීඩියෝ එකකින් ආය හම්බෙමු. සුබ දවසක් ඔයාලා හැමෝටම.